ආයුබෝවන්. ශ්‍රී ලංකාව තුළ වැඩිම ඉල්ලුමක් ඇති විවිධ වෘත්තීන් පිළිබඳ ඊට කැමැත්තක් දක්වන ඔබට මාර්ගෝපදේශයක් ලබා දීමට අපි විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තියෙනවා. මේ එම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්. දැන්ම අපේ channel එකට subscribe කරලා තියාගන්න. සහකාර රේගු අධිකාරී තනතුරට පත්වීම බොහෝ දෙනෙකුගේ සිහිනයක්. ඉතින් ඇත්තටම මේ තනතුරට යන්නේ කොහොමද? අවශ්‍ය සුදුසුකම් මොනවද? විභාග පුහුණුව සහ ඒ සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය මොකක්ද කියලා අපි අද මේ වීඩියෝ එකකින් පැහැදිලි කරනවා. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරී තනතුර කියන්නේ ඉතා ගෞරවනීය, දැඩි වගකීමක් සහිත සහ ඉතාමත් ඉහළ වෘත්තීය පිළිගැනීමක් ඇති රජයේ මාණ්ඩලික තනතුරක්. මෙම තනතුර සඳහා පත්වීම කියන්නේ සාමාන්‍ය පරිදි රැකියාවකට අයදුම් කිරීමක් නම් නෙමෙයි. අධ්‍යාපන සුදුසුකම්, තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ, ශාරීරික සුදුසුකම්, වෛද්‍ය පරීක්ෂණ, පුහුණු වැඩසටහන් ඇතුළත් දීර්ඝ සහ විධිමත් ක්‍රියාවලියක් හරහා තමයි සහකාර රේගු අධිකාරී තනතුර සඳහා පත්කිරීම සිදු කරන්නේ. මෙම නිලධාරීන් රේගු නීති හා අනිකුත් අනපනත් මගින් නියම කර ඇති නීති දේශ සීමාවල ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ආදායම ආරක්ෂා කිරීම, ජාවාරම් සහ නීති විරෝධී කටයුතු පාලනය, විමර්ශනය සිදු කිරීම, බදු හා දඩ අය කිරීම මෙන්ම විවිධ පරිපාලන කටයුතු සිදු කිරීම වැනි පුළුල් වගකීම් රැසක් ඉටු කරනවා. එම නිසා මෙම සේවයට ඇතුළත් වීමට කැමති පුද්ගලයෙකුට වෘත්තීයමය හැකියාවන්, නායකත්ව ගුණාංග, විනය සහ තමන්ගේ රාජකාරිය පිළිබඳ ඉහළ වගකීමක් දැරිය හැකි පුද්ගලයන් විය යුතුයි. සහකාර රේගු අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. එයින් ක්‍රම 2ක් අභ්‍යන්තර හෝ සීමිත බඳවා ගැනීම. අපි අද කතා කරන්නේ මේ ක්‍රම අතරින් තරඟකාරීම ක්‍රමය වන විවෘත පදනම මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන තරඟකාරී විභාගය මගින් සිදු කරන බඳවා ගැනීම සම්බන්ධවයි. 2026 වසර සඳහා ඒ වගේ බඳවා ගැනීමක් සම්බන්ධයෙන් මේ වන විටත් පුරප්පාඩු නිවේදනය කරලා අයදුම්පත් කැඳවලා තියෙනවා කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ සඳහා ඉල්ලුම් කරන ආකාරය ගැනත් අපි මේ වැඩසටහනේදී සාකච්ඡා කරනවා. මෙම තනතුර සඳහා අයදුම් කිරීමට පෙර සපුරාලිය යුතු මූලික සුදුසුකම් මොනවද කියලා අපි මුලින්ම බලමු. සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍රයට අනුව අයදුම්කරු ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුයි. ඊට අමතරව යහපත් චරිතයකින් යුතු සහ රාජ්‍ය සේවයට සුදුසු පුද්ගලයෙකු විය යුතුයි. මේ වන විට ක්‍රියාත්මක වන බඳවා ගැනීමේ පටිපාටියට අනුව අවම වයස අවුරුදු 21 සහ උපරිම වයස අවුරුදු 35 ලෙස නියම කරලා තියෙනවා. වයස ගණනය කරන්නේ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනයට අනුවයි. එම නිසා සුදුසුකම් පරීක්ෂා කිරීමේදී වයස් සීමාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. අධ්‍යාපන සුදුසුකම් මෙම තනතුර සඳහා ඇති වැදගත්ම කොටසක්. අයදුම්කරු අවම වශයෙන් වසර 3ක හෝ ඊට වැඩි කාලයක් සහිත උපාධියක් ලබා තිබිය යුතුයි. මෙම උපාධිය පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් ලබාගත් එකක් විය යුතුයි. කළමනාකරණය, වාණිජ්‍ය, විද්‍යාව, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය, නීතිය, කලා හෝ වෙනත් විශේෂ ක්ෂේත්‍රයක උපාධියක් වුවත් අවශ්‍ය ප්‍රමිතීන් සපුරන්නේ නම් බොහෝ විට පිළිගනු ලබනවා. මීට අමතරව ඉංග්‍රීසි භාෂා සුදුසුකම්ද අනිවාර්යයි. ඒ කියන්නේ අවම සුදුසුකම විදිහට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට සම්මාන සාමාර්ථයක්, ඒ කියන්නේ C සාමාර්ථයක් තිබීම හෝ අපොස උසස් පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය සාමාර්ථයක්, ඒ කියන්නේ S සාමාර්ථයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම තනතුර සඳහා ශාරීරික සුදුසුකම්ද වැදගත් වෙනවා. පිරිමි අයදුම්කරුවන් සඳහා අවම උස අඩි 5යි අඟල් 5ක් විය යුතු අතර කාන්තා අයදුම්කරුවන් සඳහා අවම උස අඩි 5යි අඟල් 3ක් විය යුතුයි. මීට අමතරව පිරිමි අයදුම්කරුවන් සඳහා අවම පපු ප්‍රමාණය අඟල් 33ක් විය යුතුයි. මීට අමතරව පත්වීම ලැබීමෙන් පසු තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් දිවයිනේ ඕනෑම ස්ථානයක සේවය කිරීමටත් සුදුසු සාමාන්‍ය ශාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රජයේ රෝහලකින් නියමිත ආකෘතියෙන් ලබාගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවකින් තහවුරු කළ යුතු වෙනවා. ඒ නිසා ඔබ සියලු කඩයින් පසුකර සේවයට පත් වුණත් නියමිත සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටියොත් තනතුර අහිමි වී යාම සිදුවන බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. කලින් අපි සඳහන් කරපු විදිහට බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ විවෘත බඳවා ගැනීමේ නිවේදනයක් නිකුත් කිරීම
කිරීමෙන් පසුවයි. මෙම ගැසට් පත්‍රය රේගු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ විභාග දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරනවා. බඳවා ගැනීම සෑම වසරකම සිදු නොවන නිසා මෙම නිවේදනය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම අතිශය වැදගත්. නිවේදනය නිකුත් වුණාට පස්සේ අයිදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගත අයිදුම්පත් පුරවලා අවශ්‍ය ගාස්තු ගෙවලා විභාග ප්‍රවේශ පත්‍රය ලබාගත යුතුයි. මේ විදිහට අයිදුම්පත් යොමු කරාට පස්සේ අයිදුම්කරුවන්ට විවෘත තරඟ විභාගයකට මුහුණ දෙන සිද්ධ වෙනවා. මේ විභාගය 2026 වසරේ සිට නැවතත් විෂයන් දෙකකින් පමණක් සමන්විතයි. ඒ අභියෝගතාවය සහ ඉංග්‍රීසි භාෂාව යන ප්‍රශ්න පත්‍ර වලින්. අභියෝගතාවය පරීක්ෂණය තුළ තාර්කික චින්තනය, විශ්ලේෂණ හැකියාව, බුද්ධිමය ප්‍රශ්න, ගැටලු විසඳීමේ හැකියාව සහ සාමාන්‍ය දැනුම පරීක්ෂා කරලා බලනවා. ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය තුළ grammar, comprehension, writing skills සහ language usage වැනි අංශ ඇතුළත් විය හැකියි. විභාගය සමත් වීම සඳහා සෑම පත්‍රයකටම අවම ලකුණු 50ක ප්‍රමාණයක්වත් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඉහළම ලකුණු ලබාගත් අය පමණක් ඊළඟ අධ්‍යයන වන සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරා ගනු ලබනවා. විභාගයෙන් පසුව පවතින පුරප්පාඩු ප්‍රමාණයෙන් දෙගුණයක් හෝ සුදුසුකම් ලැබූ අය සම්මුඛ පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලය වෙත කැඳවනු ලබනවා. මෙම කැඳවීම පත්වීම ලැබෙන බවට තහවුරුවක් නොවන බවද මතක තබාගත යුතුයි. මෙම සම්මුඛ පරීක්ෂණයේදී අධ්‍යාපන සුදුසුකම්, ලේඛනවල සත්‍යතාවය, සේවයට සුදුසුකම් සහ බඳවා ගැනීමේ කොන්දේසි සපුරා තිබෙනවාද යන්න පරීක්ෂා කරලා බලනවා. අයිදුම්කරුවන්ගේ උපාධි සහතිකය, උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත, අධ්‍යාපන සහතික සහ අනිකුත් අවශ්‍ය ලේඛන රැගෙන යා යුතුයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම තවත් ලකුණු ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ සඳහා ගැසට් පත්‍රය පළ කරලා තියෙන ආකාරයේ ක්‍රීඩා ජයග්‍රහණ ලබා තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම අධ්‍යයනයෙන් පස්සේ ශාරීරික සුදුසුකම් තහවුරු කිරීමක් සිදු වෙනවා. මෙහිදී උස ශාරීරික තත්ත්වය සහ සෞඛ්‍යමය සුදුසුකම් පරීක්ෂා කරනු ලබනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ තවත් දෙයක් තමයි 10% සීමාව. ඒ කියන්නේ තනතුරු වලට පත් කිරීමේදී කාන්තා අයිදුම්කරුවන් පත් කරන්න පුළුවන් පවතින පුරප්පාඩු සංඛ්‍යාවෙන් 10%ක් නොඉක්මවන ලෙස පමණයි. සම්මුඛ පරීක්ෂණයේ ලකුණු සහ යෝග්‍යතාවය පිළිබඳ විස්තරය නැවත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කරාට පස්සේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අවසන් නිල ලයිස්තුව පවතින පුරප්පාඩු ප්‍රමාණයට සකස් කර නිල ලේඛනයක් විදිහට ශ්‍රී ලංකා රේගුව වෙත යොමු කරනු ලබනවා. මින් පසුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල පත්වීම් ලබා දීම හරහා සහකාර රේගු අධිකාරී තනතුරට පත්වෙන්න පුළුවන්. මෙම පත්වීම වසර 3ක පරිවාස කාලයකට යටත් වෙනවා. සාර්ථකව පරිවාස කාලය ගත කිරීමෙන් පස්සේ පත්වීම ස්ථිර කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මෙම පත්වීමෙන් පසුව තෝරාගත් නිලධාරීන්ට පුහුණු වැඩසටහන් ලබා දෙනවා. මෙහිදී රේගු නීති, ආනයන හා අපනයන ක්‍රියාපටිපාටි, විමර්ශන ක්‍රමවේද, නීති ක්‍රියාත්මක කිරීම, ආදායම් පරිපාලනය සහ රාජකාරී ක්‍රියාකාරීත්වය පිළිබඳ මනා පුහුණුවක් ලබා දෙනවා. මෙම පුහුණුව අවසන් වුණාට පස්සේ සාමාන්‍යයෙන් රේගු මූලස්ථානය, වරාය, ගුවන් තොටුපොළ, භාණ්ඩ පර්යන්ත, විමර්ශන අංශ ඇතුළු ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පවතින රේගු කාර්යාලවල සේවයට පත් කළ හැකි. අපි දැන් බලමු හැමෝම අහන රේගු නිලධාරීන්ගේ ආදායම ගැන. එය එතරම් තරඟකාරී ආදායමක් බව සඳහන් කළ යුතුයි. වෙනත් ඕනෑම රැකියාවක මෙන්ම මෙම තනතුරටත් හිමි වැටුප් ප්‍රමාණයක් තියෙනවා. නමුත් එම වැටුප රේගු නිලධාරියෙකුගේ ආදායමේ එක් කොටසක් පමණයි. 2027 වසරේ ඉඳලා ක්‍රියාත්මක වැටුප් ව්‍යුහය තුළ ස්ථිර හා විශ්‍රාම වැටුප් හිමි සහකාර රේගු අධිකාරීවරයෙකුගේ මූලික වැටුප රුපියල් 58,660ක් වුවත් ඊට අමතරව අතිකාල දීමනා හා දිරි දීමනාද හිමි වෙනවා. සමස්තයක් විදිහට ගත්තම සහකාර රේගු අධිකාරීවරයෙකු සැලකෙන්නේ රජයේ නිලධාරීන් අතර ඉහළම ආදායමක් ලබා ගන්නා නිලධාරීන් හැටියටයි. මේ සියලු දේවල් අත්දකින්න නම් හොඳින් සූදානම් වෙලා ඉක්මනින්ම අයිදුම් කරලා විභාගයට හොඳින් මුහුණ දෙන්න. දැනට අයිදුම්පත් කැඳවා ඇති විභාගය සඳහා අයිදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2026 ජූනි 8 වෙනිදා. අයිදුම් කිරීම මාර්ගගත ක්‍රමයට පමණයි. මේ පිළිබඳව ඔබට ගැටලු පවතිනවා නම් කමෙන්ට් එකකින් අනිවාර්යෙන්ම අපිව දැනුවත් කරන්න. එක්ස්විෂන් නාලිකාවෙන් ඊළඟට බලාපොරොත්තු වෙන වෘත්තිය මොකක්ද? දැන්ම කමෙන්ට් කරන්න. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.